දැන් අද දවසේ පවත්වන පේපර් ඩිස්කෂන් එකේ ෆස්ට් ඩේ එක නේද? එතකොට පුතාලා දැන් දන්නවා පේපර් සාකච්ඡාවක් කියන්නේ අපි ඉගෙන ගන්න අවසානයේ ඒකේ ප්‍රතිඵලය බලන එක. ඒතර ඔයගොල්ලෝ තනියම ලියලා තියෙනවා කිසිම ආකාරයෙන් බලන්න. හරි දැන් මයික් එක ඔෆ් කරන්නකෝ. හරි දැන් මයික් එක ඔෆ් කරගන්න. එතකොට පේපර් ඩිස්කෂන් එකක් කියන්නේ පේපර් සාකච්ඡාවක්නේ. කියන්නේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. එතකොට පුතේ මම දැකලා තියෙනවා ගොඩක් තැන්වල කරන්නේ මේක දෙවපිය තහන් ඉන්නව නිවැරදිව. හරිද? ගොඩක් තැන්වල කරන්නේ ආන්සර්ස් ටික කියාගෙන යනවා. උත්තර ටික කියනවා. කියන්නේ ගුරුවරයා කරන්නේ උත්තර ටික කියාගෙන යනවා. ඒක නිකන් හෙලින් ආන්සර්ස් නෙත ආන්සර්ස් ටෙයි. ඒ උත්තර ටික කියාගෙන යන්න අපි ඔය මේ දරුවෙක්ට 6 වසර දරුවෙක්ට දුන්නත් උත්තර ටික මිනිත්තු පෙන්නලා උත්තර ටික ලියාගෙන කියවගෙන යන්න පුළුවන් හරි ලේසි. ඒක නෙමෙයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කියන්නේ. හරිම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කියන්නේ ඒ උත්තරය එන්නේ කොහොමද? එතනට ඒ උත්තරේ එන්න හේතුව මොකක්ද? ඒ උත්තරේ එතනට එන්න මොකක් හරි හේතුවක් තියෙනවනේ. ඒ ඉංග්‍රීසි භාෂාවේ උත්තර ප්‍රශ්න පත්‍ර හදන එක්කෙනා ඒකට ඒ උත්තරේ එන්න මොකක් හරි හේතුවක් තියලානේ යන්නේ. අන්නේ හේතුව මේගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මේ හේතුව හොයන එක ඒ හේතුව දන්නේ නැත්නම් කියා දෙන එක මගේ වගකීම සහ දරුවන් එක සාකච්ඡා කරන එක. ඒ නිසා පේපර් සාකච්ඡාවක් කියන්නේ ප්‍රශ්නයකට අදාළ උත්තරයක් එන්නේ කොහොමද? ඒ උත්තරේ ගලා එන්නේ කොහොමද? ඒකට මොකද හේතුවක් තියනවද කියන එක කතා කරලා දන්නේ නැත්නම් ඒ පාඩම කියා දෙන එක. ඒක තමයි පේපර් ඩිස්කෂන් එක කියන්නේ. දැන් මේක මම දැන් අපි ඔන්ලයින් ක්ලාසස් වල ඉන්නේ අපි හැමෝම ගිහින් මයික් ඔන් කරනවා කැම ඔන් කරනවා. මොකද ඔන්ලයින් වලදී අපි කතා බහ කරන්න ඕනේ. ඉංග්‍රීසි කියන්නේ කතා බහ කරලා යන වැඩක් නේ. ඒකෝද මම දන්නේ නැති දේවල් අහන්න පුළුවන් වලට මම ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. සමහර දරුවෝ නිදි නේද? ඒ නිසා ඒ තත්ත්ව නැති වෙන අපේ ක්ලාස් එකේ හැමෝම ලයිව් ඉන්න හේතුව කැම එක ඔන් කරගෙන මාත් එක්ක හැම වෙලෙම කනෙක්ටඩ් නේද? අන්න ඒ නිසා හැම දරුවෙම කැම එක ඔන් කරගන්න, මයික් ඔන් කරගන්න. ඒ වගේම රෙකෝඩින් එක ගන්න. දැන් අද මේ මුලින්ම කියනවා මේකත් දැන් රෙකෝඩින් එකක් දෙනවනේ. රෙකෝඩින් එක ගන්න බලාගෙන පන්තිරේ ඉන්නේ නැතුව ඉන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට ඉතින් ඒක හරි අපරාධයක්. මොකද රෙකෝඩින් එකට එන්නේ අපිට කතා කරන්න බෑනේ. ඒක බලලා ලියන්නේ හරි බෝරින් එක. දැන් මේ ක්ලාස් එකේ දරුවන්ට මාත් එක්ක කතා කරන්න පුළුවන්. මම ප්‍රශ්න අහනවා. තියෙන ප්‍රශ්නේ කෙලින්ම මගෙන් අහන්න පුළුවන් නේ. රෙකෝඩින් එකේ බෑ. ඒ නිසා දෙමාපියෝ හැමෝම තමන්ගේ දරුවා රෙකෝඩින් එක බලවන්න නැතුව ලයිව් ක්ලාස් එකට එන්න දිගටම උත්සාහ කරන්. තව දවස් 4ක් වගේ අපි සෙමිනාර්ස් යනවා නොමිලේ. ඉතින් මේ නොමිලේ දෙන දේ වටිනාකමක් තේරුම් අරගෙන දරුවන්ට පොඩක් ඒක තේරුම් කරලා හැමෝම සහභාගී කරවන්න දිගටම ක්ලාසස් වලට රෙකෝඩින් එක බලන්න. හැබැයි නොමිලේ ක්ලාස් එකේ ලයිව් ක්ලාස් වලට ඇවිල්ලා. හරි. එහෙනම් පේපර් ඩිස්කෂන් එකක් තියෙන. ඉතින් එහෙනම් දරුවන්ට පොඩි එකක් කියන්න පුළුවන් නම් හදන ඉන්න දෙන්න නිදි මතක් වෙයි පොඩි ගතියක් ආවොත් සමහර දරුවන් පුරුනේනේ. හරි. ඒ නිසා හරි එහෙනම් දැන් අම්මලට ওই නම් ඉන්න පුළුවන් නැත්නම් යන්න පුළුවන්. දැන් අපි එහෙනම් අපේ පේපර් එක ගමු. right. ඔයාලා ගන්න ඕනේ පුතේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන පේපර් එක. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. අර මුලින්ම හයි කියන වචනයක් තියෙන්නේ. අන්නේ පේපර් එක තමයි ගන්න ඕනේ. ඒක ගන්න බලන්න. හරි. දැන් පුතේ කියලා තියෙනවා මේ පේපරේට ඔයාලා පැය දෙකකදී ක්ලාස් එකේ පැය දෙකකදී මේක ලියන්න ඕනේ පේපර් එක. එතකොට මේ ටෙස්ට් 1 ටෙස්ට් 2 කියලා ටෙස්ට් තියෙනවා. ඒ කියන්නේ කරන්න ඕනේ ඇක්ටිවිටීස් ටික තියෙනවා. හරිද? ඒ ඇක්ටිවිටීස් වල තියෙනවා පුතේ ඉන්ස්ට්‍රක්ෂන්ස්. මොකක්ද ඉන්ස්ට්‍රක්ෂන් එකක් කියන්නේ? yes ඉන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. the instructions තියෙනවා. instructions කියන පුතේ උපදෙස්. හරිද? ඒ කියන්නේ මේ ටෙස්ට් 1 වල තියෙන select the correct antonym ඊට පස්සේ ටෙස්ට් 2 එකේ read and match the correct reply ඒ තියෙන උපදෙස්. අන්නේ උපදෙස් වලට ඉංග්‍රීසි වලින් කියනවා මොකද්ද? yes instruction. ඔව් හැමෝම කියන බලන්න මයික් ඔන් කරලා. instruction. ඔන්න පළවෙනි වචනේ සර් කියා දෙන්න. උපදේශ වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා instructions. එහෙනම් මම මෙතනින් එහාට instruction කියලා කියනවා. right. එහෙනම් කවුරු හරි දරුවෙක් first instruction එක කියන බලන්න. Select the correct antonyms. Oh. Right. Select the correct antonyms, right? Antonyms. හරි. Antonyms කියන මොනවාද? මින්දුලි? Yes. විරුද්ධ පද නේද? හොඳයි. හරි. දැන් මේ පැනලා උත්තර දෙන්නේ මගේ ඔන්ලයින් ක්ලාස් එකේ මේ ආදරණීය දක්ෂ දරුවෙක්. අපේ ඔන්ලයින් ක්ලාස් එකේ දරුවෝ දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. ඒක අයියා ටට්ටක් ගාලා උත්තර දෙන්නේ දක්ෂයි. and කවුමිනී ඉන්නවා. කවුමිනී තාම උත්තර දෙන්න පටන් ගත්තේ නැහැ.
නේද? රයිට් හරි. එහෙනම් සසිත්මි මං චුට්ටක් ඔය ස්ටොප් කරනවා. හරි. පොඩ්ඩක් අපි කියන්නේ සමහර ලාවට මං කියනවා ස්ටොප් කියලා. එතකොට ස්ටොප් වෙන්න. අපි එතකින් අහන්න හොඳේ. රයිට් හොඳයි. රයිට් හරි. ඒක තමයි දක්ෂකම කියන්නේ. එහෙනම් ටට්ටක් ගාලා කියන්න ඕනේ. මං හරි ආසයි ඒකට. රයිට්. ඒ වගේ අපි ක්ලාස් එකේ ගොඩක් රැඳෙනවා. රයිට්. හරි. එහෙනම් මට කියන්න select the correct select කියන්නේ පුතේ තෝරන්න. බලන්න පුතාලගේ පොත් ඔය තියෙන පේපර් එකේ හැම ඉන්ස්ට්‍රක්ෂන් එකේම ඇති පුතේ පළවෙනි වචනේ අන්නේ පළවෙනි වචනේ ක්‍රියාපදයක්. බලන්න ඕද නැද්ද කියලා. පළවෙනි එකේ තියෙනවා select කියලා. දෙවෙනි ඇක්ටිවිටි එකේ ඉන්ස්ට්‍රක්ෂන් එකේ තියෙනවා read නේද? කියවන්න. තුන්වෙනි එකේ තියෙනවා put. දාන්න, තබන්න වගේ දසක්. එතකොට ඔය ඉන්ස්ට්‍රක්ෂන් එකේ පළවෙනි වචන හුඟක් ඉන්ස්ට්‍රක්ෂන්ස් වල ෆස්ට් වර්ඩ් එක verb එකක් ක්‍රියාපදයක්. ඒ ක්‍රියාපදයේ තියෙනවා කරන්න ඕන දේ. ක්‍රියාපදයේ තියෙනවා කරන්න ඕන දේ. ඒ කියන්නේ අපි ඒක විතරක් බලලාමදි සම්පූර්ණ මුල ඉඳන් අගටම ඉන්ස්ට්‍රක්ෂන් එක කියවලා තමයි අපි උත්තරේ ලියන්න හිතන්න ඕනේ. ඕකේද? Okay, sir. right. එහෙනම් select කියන තෝරන්න. correct කියන පුතේ දන්න නැත්නම් ලියා ගන්න මෙතනදී. correct කියන්නේ නිවැරදි. correct කියන්නේ හරි, නිවැරදි. antonym කියන්නේ මොකද්ද? yes. විරුද්ධ පද. ඔව්. විරුද්ධ පද. antonym කියන්නේ විරුද්ධ පද. ජයති ලියා ගන්න පුතේ හොඳේ. දන්නේ නැති වචන. වින්දුලි ලියා ගන්න සදීෂා. යතුලි ඉන්න විනෝෂ ලියා ගන්න. තෙවින්ද ලියා ගන්න ලස්සන්ට. ඒ හස්න පේන්නේ අපිට ප්‍රමෝෂකෝ සනුලි කැම් එක තින්ජි කැම් එක ඔන් කරගන්න. මයික් එක ඔන් කරගෙන ලියා ගන්න. හරි ලියන්න. පුතාලගේ වටපිටාවේ මයික් එක මේ වටපිටාවේ ලොකු මේ අනවශ්‍ය ශබ්ද නැත්තම් පුතේ මයික් එක ඔන් කරගෙන ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. වටපිටාවේ ශබ්ද නැත්තම්. හරි. එහෙනම් ඇන්ටොනිම් කියන්නේ විරුද්ධ පද. ඇන්ටොනිම් කියන්නේ විරුද්ධ පද. ඒ කියන්නේ එක්සැම්පල් එකක් තියෙනවා බලන්නකෝ. top නේද? top bottom. top කියන්නේ මොකද්ද? උඩ. මුදුන. උඩ මැද කියන bottom කියන එක නෑ ඉතින් හරි ගැළපීමක් නෑ. මම විරුද්ධ පද ටික දැන් හොයන්න තියෙන බලමුකෝ. එතන first word එක තමයි high. හරි. දැන් පුතේ මේකේ select කරන්න තියෙන තෝරන්න කිව්වම යට box එකක් තියෙනවා. එහෙනම් box එකේ ඉස්සෙල්ලා box එකේ තියෙන වචන කියවන්න ඕන. මොනවද box එකේ තියෙන වචන ටික කියලා බලන්න. Poor, low, clean, bad, white. yes. poor, low, clean, bad, white. poor කියන්නේ what is poor? But. I'm a poor man. දුප්පත් නේද? මම දුප්පත් මිනිස්සෙක්. I'm a poor man. දුප්පත් right? තව එකක් තියෙනවා poor කියලා. ඒක වක් කරනවා කියන්නේ POUR poor කියන වක් කරනවා. ලියා ගන්න ඔය වගේ එක වගේ වචන දෙකක්. poor කියන්නේ දුප්පත්. මේ poor. මේක දුප්පත්. සල්ලි නැල්ලු. ඩොලර් නැහැ. නේද? සල්ලි නැති අය poor කියන වක් කරනවා ලියා ගන්න. ඒක verb එකක්. මේ ක්‍රියාපදයක්. මේක verb එකක්. poor කියන වක් කරනවා. poor කියන්නේ දුප්පත්. මේක poor. ශබ්ද කරන්නේ poor කියලා. poor කියන්නේ දුප්පත්. low කියන්නේ what is low? yes. ප්‍රමෝෂ low කියන්නේ low කියන්නේ මොකද්ද පුතේ නෑ. තපොට හිතන කවුරු හරි? මින්දුලි? අඩු. yes good. අඩු. ඒ කියන්නේ පහළ වගේ අදහසක්. right. clean කියන එකේ තේරුම සදීෂා. very good. හොඳ පුතා right. ඊට පස්සේ ඔමාය ආවා. okay. අපි ඔමාය එනකන් හිටියේ. right good. what is bad? bad කියන්නේ මොකද්ද මේ තෙවින්දි? what is bad? නරක නේද? bad students. ඒ කියන්නේ bad students කියන කවුද? නෑනේ අන්න දැක්කද මම චූටි ප්‍රශ්නයක් ඇහුවේ bad students කියන්නේ කවුද?
නරක ශිෂ්‍ය. නරක සිසුව. නරක සිසුන්. බෑඩ් මතක තියාගන්න පුතාලා ඔන්න ගොඩක් කරද්දී මගේ හරින වචනයක්. දන්න හින්දාම මේක මගේ හැරෙනවා. children child කියන්නේ දරුවට children කියන්නේ දරුවන්. එතන children child එකේ බහු වචනේ children. එතන children කියන්නේ ළමයි නැත්නම් දරුවෝ. හරිද? එතකොට student කියන්නේ සිසුවා. student කියන්නේ සිසුවා. එතකොට ඒකේ බහු වචන තමයි students. එහෙනම් නරක සිසුන්. හරි? bad students කියන්නේ නරක සිසුන්. මතක තියාගන්න students පටලවා ගන්න එපා. students කියන්නේ සිසුන්, children කියන්නේ ළමයි. වචන දෙක මාර වැදගත්. හරි. එහෙනම් white, what is white? WIDE පළල. පළල්. හොඳේ? පළල් පැතිරුණු නේද? පැතිරුණු ස්වභාවය ලියා ගන්න දන්නේ නැති වචන. හරි. එහෙනම් හරි. අපි දැන් ක්ලාස් එකේ ප්‍රශ්න අහන තාස්සේ නේ. ඒක තමයි සාකච්ඡා කරනවා කියන්නේ. ඒ කියන්නේ අපේ රෙකෝඩින් බලන්න බලලා වැඩක් නැහැ. රෙකෝඩින් එක තමයි ළමයිට හොඳම ක්ලාස් එකට ජොයින් වෙන එක. රයිට්? අපි හැමෝම දෙමාපියෝ අපි දැන් මේ රෙකෝඩින් බලලා පුතාලා දැන් අපේ රෙකෝඩින් එක දවසක කට්ටිය බලන්න තව චුට්ටකින්. අද 10 හවස් වෙද්දී කට්ටිය බලයි. ඒතකොට ඔයාලා මතක තියාගන්න ලයිව් ක්ලාස් එකකට එන්න. ඊට පස්සේ රෙකෝඩින් එක බලන්න. right. එහෙනම් අපි ආන්සර්ස් එක බලමු. high කියන්නේ මොකක්ද? what is high? උස. එහෙනම් what the answer? low. low. හරියට දාගන්න. low. good. හොඳ නේද? ඒකේ ආන්සර් එක මොකක්ද? bad. bad. very good, right. Next one. rich. What is rich? පොහොසත්. එහෙනම් දුප්පත්. poor. Yes. Fourth one, dirty. What is dirty? අපිරිසිදු. අපිරිසිදු. Sasit me. Can you hear me clearly? මේ ගානට මම මේ කියන શબ્දය ඇහෙනවද? Yes sir. Okay, right. Dirty කියන්නේ එහෙනම් අපිරිසිදු. එහෙනම් clean තමයි. හරි, clean. This is narrow. Fifth one, narrow. Narrow කියන පුතේ පටු. ලියා ගන්න. පටු. එතකොට ඒකේ ආන්සර් එක white. White. Yes, අත උස්සන්න පහෙන් පහම හරිය. Hands up. Yes, good. විනෝෂ කැරකෙමින් ඉන්නවා නේ? right. හරි very good. කොහොම හරි වැඩේ හරිනේ නේද? right. හරි. okay. හරි පුතේ. අපි යමු නේද ඊළඟ නේ? right. ඊළඟ ඇක්ටිවිටි එකට යමු. right. test 2 read and match. ඔන්න ක්‍රියාපද දෙකක්ම තියෙනවා. what is read? කියවන්න යා කරන්න. මතක තියාගන්න match කියන word එක match කියන්නේ හරිද? match කියන්නේ යා කරන්නම නෙමෙයි. ඔව්. දැන් තවත් exam chip එකක් කියා දෙනවා. ඒ තමයි match කියන වචනේ යා කරනව නෙමෙයි. yes. ගලපන්න, තෝරන්න වගේම තමයි යා කරන්න. හරි? යා කරන්න විතරක් නෙමෙයි. මතක තියාගන්න පුතා. දැන් ඉස්සරහට ඔයාලට ඔක මත වැඩගත් වෙනවා. හරි? match කියන්නේ ගලපන්න, තෝරන්න වගේ අදහසක්. යා කරන්න විතරක්ම නෙමෙයි. හරි මතක තියාගන්න. ඕකේද? පැහැදිලිද? හරි. එහෙනම් read and match කියන්නේ කියවන්න සහ ගලපන්නලු. the correct reply. correct කියන්නේ නිවැරදි කියලා ඔයාලා දන්නවා දැන්. reply කියන්නේ what is reply? අදහස් පිළිතුරු අදහස් කියන්නේ idea එක පුතේ. reply කියන්නේ අපි නැවත ලබා දෙන පිළිතුර. දැන් නැවත ලබා දෙන පිළිතුරක් වගේ අදහසක් ලියා ගන්නකො reply එකක්. ඒ කියන්නේ message එකට reply එකක් දානවා කියනවා. message එකට නැවත පණිවිඩයක් යවනවා. නැවත යවනවා පණිවිඩය. reply එකක් කියන්නේ නැවත ලබා දෙන පණිවිඩය reply. හරි. අන්න බලන්නකො ඊට පස්සේ තනවා put the correct number in the given space. අන්න කරන්න තියෙන දේ මතක තියාගන්න. instruction එකේ තියෙනවා නම් වාක්‍ය දෙක තුනක්. උපදේශේ වාක්‍ය දෙක තුනක් තියෙනවා නම් මේ දෙක තුනම කියවලා තමයි උත්තරේ හිතන්න ඕනේ. ඕකේද? ඕකේ. මම හැමෝම දැන් ක්ලාස් එකේ දැන් එක්සෑම් එකට යනවා. ඊට පස්සේ ආපු දේවල් කියන්න. රයිට්? මරත් කියන්න සර් ආපු දේවල් ආවා නම් මම කියපු දේවල් කරා නම් ඒකත් කියන්න. රයිට්? හරි. එතකොට නම්
සියලුම ඉන්ස්ට්‍රක්ෂන් කියවන්න ඕනේ නම් ඊළඟට තියෙනවා put the correct number in the given space. put the correct number. නිවැරදි නම්බර් එක තමයි ලියන්න තියෙන්නේ. බලන්නකෝ වචනවත් යා කරන්න නැහැ. පුතාලා මුලින් හිතුවා නම් යා කරන්න කියන හිතුවා නම් යා කරනවානේ. එහෙම යා කළා දුන්නොත් පුතේ උත්තර වැරදි. උත්තර වැරදි. හරිද? ඊට පස්සේ put the correct number in the given space කියලා දිනවනේ. දීලා තියෙන given කියලා දී තිබෙන space කියන්නේ හිස් තැනේ. දීලා තියෙන හිස් තැනේ හරි අකුර හරි ඉලක්කම ලියන්න තියෙනවා නම්බර් එක. ඊට පස්සේ යටින් ඊළඟට තියෙන මොකද මේ 1 මම දන්නේ කියන්නේ මොකද්ද? 1 is done for you. 1 is done for you. ඒ කියන්නේ එකක් ඔයා වෙනුවෙන් කරලා තියෙනවා. yes 1 is done for you. එක දෙයක් ඔයා වෙනුවෙන් කරලා. එහෙනම් ඔයාලා සන්තෝෂ වෙන්න. අන්න එහෙම ඉන්ස්ට්‍රක්ෂන් එක අවසාන තිබුණොත් එහෙම පුතාට ඉන්ස්ට්‍රක්ෂන් එක තේරුම් නැත්නම් අර 1 is done for you කියන්නේ පළවෙනි එක ඔයාලා වෙනුවෙන් කරලා. ඒ කියන්නේ එකක් ඔයාලා වෙනුවෙන් කරලා දෙනවා කියන්නේ අන්නේ කරපු දේ විදිහට ඊටු ටික කරන්න ගියාම හරි. එහෙනම් මෙතන පළවෙනි එක කරලා තිනවා පුතේ ඒක තමයි අංක 1 කියලා දාලා දෙනවා බ්‍රැකට්ස් අස්සේ. එහෙනම් පුතාලා අංක දාන්න තියෙනවා. හරි පැහැදිලිද උපදේශ තේරුම් නැතත් 1 is done for you තියනවා සතුටු වෙන්න. ඒකේ කරන් තියෙන දේ තියෙනවා. එහෙනම් ඒ දේ අනුව කරන්න පුළුවන්. right. හරි. first sentence එක thank you for helping me. ඒකේ තේරුම දන්න කවුද දන්නේ? මම අහනවා ඒකේ තේරුම බලන්න. මම එක්කෙනකින් අහනවා. දන්න ඇත උස්සන්. ඒකේ තේරුම. thank you for helping me. right. ඔමාය කියන බලන්න. බොහොම ස්තුතියි මට උදව් කරාට. හොඳ පුතා. right. thank you for helping me. මට උදව් කරාට ස්තුතියි. හරි. right. thank you කියන ස්තුතියිනේ helping කියන උදව් කරනවා. right. second sentence එකේ තේරුම දන්න අය අත උස්සන්න ඕනේ දන්නවා කියලා මම දන්නවා මම කයි හරි අහනවා දැන්. මට කියන සනුලි can I borrow your book? මට ඔයාගේ පොත දෙන්න පුළුවන්ද? yes can I borrow your book? දැන් can කියලා තියෙනවා නම් පුතේ can කියන වචනයෙන් කරන්නේ මොකද්ද? can කියන වචනයෙන් කරන්නේ ප්‍රශ්නයක් අහන්නේ. ඒතර can I පුළුවන්ද මට can I borrow? borrow කියන්නේ කි වචන පුතල් දන්නත ලියා ගන්න. borrow කියන්නේ අර తాවකාලිකව රැගෙන යනවා කියන අදහස. දැන් ඔයාලා ලයිබ්‍රරියෙන් කරන්නේ අන්නේ වැඩි. දෙන බලාපොරොත්තුෙන් අරන් යනවා. රෙන්ට් එකට ගන්නවටත් කියන එකෙන් සාමාන්‍ය පොතක් මොන හරි දෙයක් අරන් යනවා නම් අන්න එහෙම කියන්න පුළුවන්. නේද? తాවකාලිකව දෙන්න අරන් යනවා. ආයෙ දෙනවා යා. එහෙනම් ලියාගන්න borrow කියන්නේ తాවකාලිකව දෙන්න රැගෙන යනවා. නැත්නම් නැවත දෙන බලාපොරොත්තුෙන් රැගෙන යාම borrow. එහෙනම් can I borrow your book? මට ඔයාගේ පොත පොඩ්ඩක් දෙන්න පුළුවන්ද රැගෙන යන්න? කියලා අදහසක් අහනවා. right. third one is this your bag? කවුරු හරි කියන්නේ ඒක තේරුම? මේක ඔයාගේ බෑගේද? ඔව් is this your bag? මේක ඔයාගේ බෑග් එකද කියලා අහනවා. right. ඊට පස්සේ fourth one එකේ ආන්සර් එක දෙන්න මම කියන කියලා fourth one ජයති කියන බලන්න. මොකද පුතේ ඒකේ තේරුම? සමා වෙන්න ඔයාගේ පොත ගෙනාවට. ඔව් සමා වෙන්න. I am sorry I forgot to bring your book. නේද? සමා වෙන්න I am sorry නේද? මට සමා වෙන්න නේ. I am sorry I forgot to bring your book. මට අමතක වුණා. I forgot අමතක වුණා. දැන් නැතල් ලියාගන්න. forgot කියන්නේ අමතක වුණා. to bring gain bring කියන්නේ gain. එතකොට to bring කියන්නේ gainට your කියන්නේ ඔයාගේ පොත. right. are you in grade 6B කියන්නේ මොකද්ද? කවුරුද කියන බලන්න. yes. oh ඔයා හයිසෙන්නේද? very good. are you in grade 6B? ඔයා 6Bද කියලා අහනවා. දැන් ඕක ඔයාගේ යාළුවෝ අහන්න බලන්න. ඔයා ඉන්න ශ්‍රේණිය නේද? are you in grade 6? are you in grade 7? are you in grade 8? are you in grade 9? are you in grade 10? are you in grade 11? එහෙම අහන්න පුළුවන් නේ. ඔයා are you in grade 12? are you in grade 13 කියලා අහන්න පුළුවන්. අයියා කෙනෙක් අක්කෙනෙක් ඉන්නවා නම් එයාලගෙන් අහන්න ප්‍රශ්න වලින් ඉංග්‍රීසි වලින්. හරි එහෙනම් ඔයා එන්නේ 6Bද කියලා අහනවා.
Do you like durian? එයා දූරියන් වලට කැමතිද? Yes. ඔයා කැමති durian වලට කියලා අහනවා. right ඇත්තටම මම නම් ඉස්සෙල්ලම කැමතියි. මගේ ආසම් පළතුර. රහව රහයිනේ. right. My favorite fruit is durian. That's very tasty. ඒක මාර රහයි. හරි ඒක ඕකේ. හරි එහෙනම් ඔන්න ඒක ඕකේ. එහෙනම් පුතේ ওই ටික දන්නවා කියන්නේ ඔතනින් එහාට අපිට වැඩේ කරන්න ලේසි. එතකොට දැන් ඔයාලට මේ උත්තර ටික ලියන්න කලින් පුතේ ඔක්කොම ලියන්න කලින් කලබලෙන් නැතුව ටට්ටක් ගාලා වාක්‍ය රටාවන් ටික ඔක්කොම කියවන්න. කියවලා තේරුම් බලන්න. හරිද? ඊට පස්සේ ඔන්න හැපෙත් දිනවා ඒකට ආන්සර්ස් ටික රිප්ලයි ටික. yes here it is කියලා කියනවා. yes here it is කියන්නේ මොකද්ද? අක්කලා කියන්නේ. yes here it is. yes ඔව් මෙන්න ඒක. yes here it is නේද? here කියන්නේ මෙන්න දන්න නැත්නම් ලියාගන්න. here කියන්නේ මෙන්න ගාලා පැන්සල අතේ ලියාගෙන ඉන්න පෑන හරි පැන්සල ලියන්න ටක් ගාලා ලියාගන්න. එහෙනම් yes here it is මෙන්න ඔයාට ඊළඟ කියනවා ඊළඟට all right bring it tomorrow ඒකේ තේරුම කොහොමද කියන්නේ? all right bring it tomorrow. හරි. මේක කියන්න බලන්න. හෙට ගේන්න. හරි. yes ගේන්න. yes bring it tomorrow කියන්නේ හරි කමක් නැහැ all right හරි හොඳයි කියන අදහස ලියා ගන්න දන්නේ නැත්නම් all right කියන හොඳයි bring it tomorrow කියන්නේ bring කියන්නේ පුතේ ගේන්න ක්‍රියාපදයක් ඒක හොඳේ ලියා ගන්න bring කියන ගේන්න දන්නේ නැත්නම් ලියා ගන්න bring tomorrow කියන්නේ හෙට ගේන්නේ හෙට කියනවා හරි ඊට පස්සේ it's my pleasure මොකද්ද එහස්නා it's my pleasure කියන්නේ yes එහස්නා it's my pleasure what is it's my pleasure යෙතුලි කියන්නද? කියන්න මාගේ ප්‍රීතිය. yes it's my pleasure කියන පුතේ මගේනේ my කියන්නේ මගේ pleasure කියන සතුට ඒක මගේ සතුට ලියා ගන්න නැත්නම් pleasure means සතුට pleasure කියන්නේ සතුට හරි හොඳයි අන්න එහෙම කට්ටිය කියද්දි හරි සන්තෝෂයි right ඊළඟට no I don't ඒ කියන්නේ මම දන්නේ නැහැ. yes නෑ මම දන්නේ නෑ no I don't කියන්නේ දන්නේ නෑම නෙමෙයි no I don't do you දැන් අර ඕකේ ප්‍රශ්නෙත් එක්ක මම උත්තරේ කියන්නම් හරි ඊළඟට අපි ඊළඟට යන්කෝ එතන no it's not mine no it's not mine it's my friends ඒකේ මීනින් එක කියන්න පමෝෂ තිනිජි තසිත්මි නැහැ ඒක මගේ නෙමෙයි. ඒක මගේ යාළුවා. yes very good no it's not mine ඒක not කියන්නේ නෑ mine කියන්නේ මගේම නෙමෙයි ඒක මගේ නෙමෙයි it's my friends මෙන්න බලන්නකෝ friends කියලා තියෙනවනේ හරිද friends කියලා තියෙනවා නම් මේ එතනම ලියමුකෝ friend කියන්නේ යාළුවා නේද friend කියන්නේ යාළුවා apostrophe එකක් දාලා s ඇවිල්ලා තියෙනවා නේද එතන friend apostrophe s කියන එකේ තේරුම පුතේ යාළුවගේ friend කියලා විතර තුනනේ යාළුවා apostrophe එකක් ඇවිල්ලා ඊළඟට s වෙනවා නම් අයිතියක් වෙනවා යාළුවගේ boy කියන්නේ නම් කවුද boy පිරිමි ළමයා. දැන් මේකට වෙන කවුරුහරි උත්තර දෙන්න. එහෙනම් boy apostrophe s આવොත් මොකක්ද ආන්සර්? පිරිමි ළමයි. yes apostrophe එහෙනම් මට වෙන්න මේක නම් ආන්සර් එක දෙන්න. පිරිමි ළමයි. පිරිමි ළමයි. මේ apostrophe s තියෙනවා මේ apostrophe එකක් තියෙනවා. right එහෙනම් පුතාලට මේ පාඩම මිස් වෙලා
දැන් අපේ ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තේ අගනේ. එහෙනම් හතිර මේක මතක නැතුවේ. මේ බලන්නකො. මම සරල උදාහරණයක් ගන්නම්. ගර්ල් තියෙනවා. ඒක මම දානවා ගර්ල්. දැන් ගර්ල් කියන්නේ ගෑනු ළමයානේ. ගර්ල් කියනත් පුළුවන්. ගෑනු ළමයා. එතකොට ගර්ල් කියන එකේ apostrophe s දැම්මොත් එහෙම දැන් idea එක ගැහැණු ළමයාගේ මේ ගර්ල් වලින් පස්සේ apostrophe s නේ. හරි එතකොට ගර්ල් කියන්නේ ගැහැණු ළමයා එක්කෙනෙක් නේ. ගැහැණු ළමයාගේ කියද්දි apostrophe s එනවා. ඊළඟට ඒක පැහැදිලිද කට්ටියට? Yes, sir. Yes, sir. ගර්ල් කියන්නේ ගැහැණු ළමයා. ගැහැණු ළමයාගේ කියද්දි ගර්ල් කියන එකේ එල්ලපුවෙන් පස්සේ apostrophe දාලා s දැම්මම ඔන්න ගැහැණු ළමයාගේ එක්කෙනෙක් නේ. ඒක ගැහැණු ළමයාගේ කියන අදහස එනවා. දැන් මට මෙන්න මේක තියෙනම කියන්න. ගැහැණු ළමයි. ගැහැණු ළමයි. ගැහැණු ළමයි ගොඩක්. එනවා ගැහැණු ළමයි. මෙතන ගැහැණු ළමයි දැන් මෙතන ගැහැණු ළමයි. එහෙනම් දැන් මේ මොකද්ද වෙන්නේ? දැන් මට කියන්න. ගැහැණු ළමයින්ගේ very good. ඔන්න සර් පාඩමක් කියලා දුන්නා. yes. ඔන්න දැන් ඔයාලට පාඩමක් කියලා දුන්නා මම. දැන් බලන්නකෝ ඒක තමයි S අකුරක් කියලා කියන්නේ ප්ලූරල් වෙලා තියෙන වචනයක්. බහුවචන වෙලා තියෙන වචනයක ඒ S අකුරෙන් පස්සේ අපෝස්ට්‍රොෆි දැම්මොත් බහුවචන අදහසේ අයිතිය හඟවන අදහස එනවා. එහෙනම් ගර්ල්ස් කියන්නේ ගැහැණු ළමයි. එහෙනම් ගර්ල්ස් අපෝස්ට්‍රොෆි කියන්නේ ගැහැණු ළමයින්ගේ. පැහැදිලිද? පැහැදිලියි ෆිට එකක් දාන්න. මම ෆිට එකක් දාන්න. right. දත් 250 පෙන්නන්න. good. right. හරි. හොඳ ළමයි. එහෙනම් පාඩම ඕකේ නේද? එහෙනම් මට මෙන්න මේකේ ආන්සර් කියන්න. Teachers. ගුරුතුමියගේ වරිය. ගුරුවරයාගේ ගුරුවරයා මේක බුදුරන් බඳින්නේ ගුරුවරයෙක් වෙනවා ගුරුවරියක් වෙනවා අපි ගුරුවරයෙක් කියමුකෝ. ගුරුවරයාගේ ගුරුවරියක් නොත් ගුරුවරියගේ. දැන් මට කියන්න එහෙනම්. ගුරුවරුන්ගේ පැහැදිලිද පුතාලේ පාඩම? yes sir Yes, ලෝක sir. තමයි ඩිස්කෂන්ස් කියන්නේ නේද? ඔව් Yes, ඒක sir. ඩිස්කෂන්ස් කියන්නේ අපේ පේපර් ඩිස්කෂන්ස් පරක් වෙන්නේ. කියන්නේ පේපර් ඩිස්කෂන් එක හරි ස්ලෝලි යන්නේ. හෙමින්නේ. හෙමින් කියා දෙනවා කියන පුතේ මේ පාඩම් කියා දෙන පේපර් ඩිස්කෂන් එක කරම උඹලට කිව්වා වගේ උත්තර කියා දුන්නොත් මෙතනට මට නිකම්ම උත්තරේ විතරක් දැන් මෙතන උත්තරේ තියෙන්නේ. මෙතන උත්තරේ ඒකේ මම තේරුම කොහොම ඇතිනේ? my friends කියලා විතරක් කොහොම මගේ friends කියන්නේ ළමයින්ගේ. එමෙ කොහොම ඇතිනේ? sorry යාළුවන්ගේ කියලා කිව්වම sorry my friends කියන්නේ යාළුවෝගේ කියලා කොහොම ඇතිනේ? ඉතින් මම එතනින් එහාට මේකේ පාඩම කියා දුන්නා. මේකේ පාඩමක් තියෙනවා. ඒතර පේපර් ඩිස්කෂන් කියන්නේ එක. ප්‍රශ්න පත්‍රය හම්බෙන්න නොදන්න පාඩමක් අහුනොත් ඒක සාකච්ඡා කරන්න ඕනේ කියලා දෙනවා. right? එහෙනම් ඔන්න හරියම පේපර් ඩිස්කෂන් එකක් එක වදන් ඉන්නේ මේ ජානක සර්ගේ right? හරි. එහෙනම් yes I am. Yes I am. Oh yes I am. මොකද yes I am කියන්නේ? Mama. ඔව් මම කියන අදහස. ඒක මම හේතුව කියනම් ප්‍රශ්නෙත් එක්ක පුතේ. සාමාන්‍යයෙන් අපි yes කියලා දානවා නම් මුලින්ම yes ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ yes හරි no හරි උත්තර එනවා නම් ඒ ප්‍රශ්නේ මුලින්ම තියෙනෝනේ am is are. මම එකක් කියන්නම්. What is this sentence? is this your bag ඒකේ තේරුම Is this your bag? මේ වගේ බෑග් එකද? Yes. මේක Are you a boy? Are you a boy? are you a boy කියන ඔයා පිළිගන්න ළමෙක්ද?
ඉතින් පුතේ පුතාලා මතක No. තියාගන්න. තව මෙතන මේ තව එකක් දාමුකෝ. දැන් මම සතුටින්ද? මම සතුටින්ද? සතුටින්ද? මම සතුටෙන්ද කියලා. එතකොට මතක තියාගන්න ඕගොල්ලෝ be verb එකක්. මොනවද be verbs කියන්නේ? be verbs මේවට කියනවා පුතේ be verbs කියලා. මේ be verbs. am is are කියන be verbs. මේ be verb එකකින් ප්‍රශ්නයක් පටන් ගත්තොතින් be verb එකකින් ප්‍රශ්නයක් පටන් ගත්තොතින් ඒකේ උත්තරේ දියද්දී මුලින්ම එක්ක yes හරි no හරි දාන්න ඕනේ. මතක තියාගන්න මේ be verb එක මේක කියන yes no questions කියලා කියනවා. be verb එකකින් පටන් ගන්නවා නම් ඒ be verb එකකින් පටන් ගන්න ඒ ප්‍රශ්න වල අවසාන උත්තරේ එන්න ඕනේ එක්ක මුලින්ම yes එහෙම නැත්නම් no. ඊට පස්සේ තව මොන හරි ලියනවා නම් ලියන්න පුළුවන්. මුලින්ම ලියන්න ඕනේ yes එහෙම නැත්නම් no. පැහැදිලිද? Yes sir. හරි. මම මෙතන තව ලියන්න දෙයක් නෑ. එහෙනම් ඔව් හරි නෑ හරි මම කියනවා. is this your bag? මේ බෑග් එක ඔයාගේ කියලා අහනවා. ඉතින් මම කියනවා ඔව් නම් ඔව් no නම් no. අපි කියමු ඔව් කියලා. yes then. Are you a boy? කියලා සගිය අහනවා. මොකද මම කියන්නේ? Yes. I am Yes. boy. Yes sir. බොරුව ලැජ්ජයි නෑ. Yes, I am. Yes. Yes. එහෙනම් yes. Am I happy? නේද? yes කියලා දාන්න බෑ. happy නම් yes, no නම් no කියලා දාන්න. එහෙම. මෙතනත් no දාන්න පුළුවන් කැමැත්ත. මෙතනත් ඔයි නම් no දාන්න පුළුවන්. කියන අදාළ උත්තරය යනවා. ඔව් නම් ඔව්, no නම් no. පැහැදිලිද පාඩම? Yes. Yes. එහෙනම් අපි answers ටික බලමු. මොන සර් answers ටික කියනවා? ඔව්. අපිට is this your bag කියන එකේ yes this is my bag කියලා දාන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. this කියන මෙතන දාන්න this is my bag. එහෙම නැත්නම් it's my bag. yes it's my. තව ලියන්න පුළුවන් ඈ. අර මම කිව්වේ yes හරි no හරි වලින් පටන් ගන්න උත්තරේ. හරිද? you can write more. ගොඩක් ලියන්න පුළුවන්. තව මොන හරි කියන්නේ ඒක තව විස්තර කරනවනේ මේ උත්තරේට. ගොඩක් ලියන්න පුළුවන්. හරිද සජිත් මේ? Okay sir. next. අපි බලමු මේකේ answers ටික. එහෙනම් thank you. දැන් අපි දැන් උදේ මේකේ හරියට බැලුවොත් මේකේ reply එක තමයි බලන්න ඕනේ. reply එකේ තියෙන පළවෙනි reply එක මොකද්ද මට කියන්න බලන්න. yes. Yes, here it is. Yes here it මින්දුලි. Yes, here it is. අපේ මින්දුලි අවධානයෙන් දින්නේ. Yes, sir. අනේ මම පුතා ලෙඩලාද? Nෑ, sir. එහෙනම් පොඩ මහන්සිලා වගේ. බඩගිනේද? නිදිමතයිද? නෑ, sir. ගමනක් ආවා. ඒ ගෙදර ඉඳලා ඉන්නේ. ඒකයි මහන්සි. ඒකනේ හරි කොහොමද මේ දවස් දැන් කට්ටිය ඇවිදිනවනේ නේද? රයිට් හොඳයි හරි අහන් ඉන්න උත්තර දෙන්න. හරි දැන් ඉතින් අම්මට කියලා ඔය නම් ටී එකක් එම ගින්න ගන්න. මේ කාටද කියලා ඉන්න කෙනෙක්ට මේ අම්මේ I need the tea එහෙම කියන්න. අනේ එහෙම කියන්න එපා පවුනේ. alright මේම කියන්න බලන්න මේ වාක්‍යය. අම්මා I need the tea. කියන්න බලන්න. අම්මට එන්න කියන්න. right good. හරි. දාලා තියෙනවා මේ මෙසේජ් එකක්. හරි අපි අවසාන කියමු සර් සින්දුවක් කියන්නව කියලා. අපි කියමු අවසානටම කියමු සින්දුවක්. ලස්සන ලයිට් දාලා ඒක නම් මං ආස නැහැ. ඒක මං ආස නැති සින්දුවක්. ආසයිද? ඕකේ. හරි. ඒකනේ. සනුලි එහස්න කැම් එක ඔන් කරන්නකෝ. නේද? හරියට ලස්සන දින මේ කට්ටිය. ඕකේ රයිට්. අපි නම් දැන් ප්‍රශ්නෙට යමු. අර චුට්ටක් කතා කරලා ඔයාලා පොඩ්ඩක් අර නිදිමත ගතිය ගන්න. රයිට් දැන් අම්මට ටීකක් ගියන කිව්ව නැත්තම් කියන්නේ කියන්නේ. ඒතකොට අම්මගේ නැද්දේ. මොනේ නේද? ආදරෙන් කියන්න. හරි. එහෙනම් පුතාලා දැන් බලන්න.
thank you දැන් අපි yes he it is තියෙනනේ yes කියන්නේ ඔව් here කියන්නේ මෙන්න මෙන්න ඔයාට කියලා මොකද්ද අපි මොකටද කියන්නේ මොන හරි දෙයක් දෙද්දි නේද මොන හරි දෙයක් දෙද්දි book. yes දෙක two තමයි answer එක දෙක ඊට පස්සේ all right bring it tomorrow කියන්නේ හරි ගේන්න එක හිට කමක් නැහැ ගේන්නකො එක හිට කියන්නේ මොකේද අපි Sorry, I forgot. Sorry, I forget to bring you. I'm sorry, I forgot to bring your book. yes අනේ sorry මට ගේන්න මතුණානේ පුත sorry කියලා කියදී අකමන්න කොහොමද හිත ගිහින් මම bring it tomorrow කියලා දිනවා එහෙනම් answer එක 4 දෙවෙනි එකට 4 තුන්වෙනි එක කොහොමද දීලා දිනවනේ හතරවෙනි එකේ no I don't අනේ අම්මේ නෑ Do you like නේද Surya? Do you like Surya? කියනවා no අනේ නෑ දැන් do you is I don't කියලා දාන්න Do yes you like 6 Do you like durian? yes yes I like it's my favorite fruit Do I like? that's very tasty it's like I can't space I can't say huh? that's very tasty food I can't say මට කියාගන්න බෑ ඒකේ රස චුට්ටක් කර මෙල්ලේව කළා මෙල්ලේව කළා කල්ද right දැන් බලන්න පුතේ හරි no it's not mine it's my friends නේ ඒක මගේ මේක මගේ යාළුවා yes is this your bag Your bag. yes 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 Your bag. yes no කියලා තියෙනවනේ ඒක හරි ඊළඟට last one yes I am oh mama Are you in grade Grade 6B? Number 5 Are you in grade 6B? yes Are you in A6B right එහෙනම් Grade 6. දෙක හතර එක කොහොමද තියෙනවනේ දෙක හතර එක හය තුන පහ 2 4 1 6 3 5 ඔක්කොම හරියද හරියයි දාන්න බලන්න සූසන බලන්න මින්දුරිට පේපර් එක ගන්න බැරි වුණාද පුතේ ගත්තා සර්? හරි ලියන්න බැරි වුණාද ලිව්වා බැලුවා. කීයක් හරිද ඒ ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ හරි සර්. හරි good right හොඳයි හරි එහෙනම් හරි සන්තෝෂයි හරි එතුලි හරි එහෙනම් right හැමෝම මම දැක්කා කැම් එක on කරගෙන ඉන්න හැමෝම මට පේනවා good right අපේ online class ගැන අහලා තියෙනවා online class එක පුතේ තියෙන්නේ කවද සස්මි when is the date you know අද නේද ඔව් අද පුතේ තියෙනවා අපේ online class එක තියෙන්නේ online class එක කියන්නේ සඳුදා 5 ඉඳන් 6:00 වෙනකම් හොඳේ සඳුදා 5 ඉඳන් 6:00 right හරි අපි යමු third question එකට put the sentences into negative form මොකද negative නැත යන අර්ථය ඕක ලිව්වා යතොස්සන් did you write that right negative form එකට හරවන්න right ප්‍රමෝෂ ලියන්න බැරි වුණාද එකක් ලිප්පා. right අපි නම් විනාඩි 5ක් දෙමු කට්ටියට පොඩ හරිය හදන්න මම මේ එකක් ලියන්නද ඒ ප්‍රශ්නේ yes ඒ ප්‍රශ්න වලට තේරෙන්නේ නැද්ද? ඒක තමයි බලමු දැන් තේරෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා බලමු මේ අපි සාකච්ඡා කරමු හරි විනාඩි 5ක් දෙනම් අඩුපාඩු හදන්න බලන්න විනාඩි 5යි ඔයාලට ලියා ගන්න බැරි තරක් පේපර් එක ඔයාලා දිනවනම් අන්න ටිකත් මේ වෙලාවේ ලියා ගන්න විශේෂයෙන් පුතේ හොඳට බලන්න හොඳට බලන්න ආන්සර්ස් ටික මගේ කලකට ගහලා ජිතුල
ජිතුල කියලා එක්කද? ජිතුල. Yes. Okay. දැන් දායි පුතේ. පරක් වුණාද? ඔව් සර්. ඒකනේ. right. Okay. දැන් මෙතන බලන්න දැන් අපි කතා කරන්න පුතේ page test number 3 වල එක ඒතර දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන පේපර් එක තමයි ගන්න ඕනි. පුතා print out එකක් ගත්තද පේපර් එකේ? Did you take the print out? No. ඔව් සර්. yes yes. All right. So then you should yes you should. So did you finish the test 3? No. yes sir. Okay. හරි. අපි දැන් තා චුට්ටක් කළා බලමු. දැන් මේ ළමයි ටිකක් ලියනවා මෙතන. මම විනාඩි 5ක් දීලා තියෙන. දැන් විනාඩියක් ගිහලා තියෙන ළමයි අඩුපාඩු බලන්න. ඕක පුතේ පොඩ්ඩක් සීරියස්. ඔය චූටි පාඩමක් තියෙන්නේ. ඕකේදී ටෙන්සස් කීප එක නෙගටිව් ෆෝම්ස් තියෙන්නේ. right? ටෙන්සස් කීප එක නෙගටිව් ෆෝම්ස් චුට්ටක් කල්පනා කරලා හොඳට ලියන්න. කල්පනා කරලා බලලා ලියන්න. right? Because I'm tired. I'm little tired. චුට්ටක් විතර චුට්ටක් මහන්සියලා ඉන්නේ චුට්ටක් සර් චුට්ටක් මහන්සියලා ඉන්නේ අද grade 9 අපේ සසිත් නිලගේ අයියාගේ ක්ලාස් එකේ ඒකෙත් සෙමිනාර් එකක් තිබුණා ඒකත් ඉවරලා ඉන්නේ ඉන්න චුට්ටක් හරි right දැන් බලන්න පුතේ දැන් මෙතන තියෙන වාක්‍ය කීපයක් නෙගටිව් වල කරන් කියන්නේ නැතාර්ථය අදහස කියන්නේ දැන් නැතාර්ථ කියන්නේ මේ වගේ එකක්. දැන් පොසිටිව් ෆෝම් කියන්නේ සාමාන්‍ය වාක්‍යයක්නේ. මම සිංහලෙන් කියමුවොත් මම ගෙදර යමි. එතකොට මම ගෙදර යනවා කියන අදහසනේ කියන්නේ. ඒක නෙගටිව් කරන්නකොත් මම ගෙදර යන්නේ නැහැ. නැත යන අදහස වෙනවා. අපි පාඩම් කරනවා සාමාන්‍ය වාක්‍ය. ඒක නෙගටිව් කරනවා කියන්නේ අපි පාඩම් කරන්නේ මොකද? නෑ. yes. හරි. අන්න ඒ වගේ මේ වාක්‍ය ටික නෙගටිව් කරන් තියෙනකොට පළවෙනි වාක්‍ය we eat bread for dinner කියලා දීලා තියෙනවා. හරිද? එතකොට පුතාලට උගන්වලා ඇති පාඩම් වගේක් simple present tense and simple past tense. ඒවේ නෙගටිව් වලට හරවන හැටි තමයි මෙතන කියා දෙන්නේ. ඒවා නෙගටිව් වලට හරවලා ලියන්න තමයි මෙතන බලන්නේ. ඒක එහෙම හරනවාද කියලා. එතන පළවෙනි වාක්‍යයේ we eat bread for dinner කියලා තියෙනවනේ. හරිද? We eat bread for dinner. Right. එතකොට මම මේක මෙතන ලියන්නම්. We eat bread for dinner. Okay නේ. තව sentence එකක් මම ලියන්නම්කෝ මෙතනින්. අපි ගමු තුන්වෙනි වාක්‍යය. I take fourth sentence. කියලා බලන්න වාක්‍යය මොකද්ද? The manager comes by. The manager comes by. Fourth sentence පුතේ. මම මෙතන දෙක කිලිවට fourth sentence එක වල කියන්නේ. The farmers collected the harvest. The harvest. collected the harvest. What is harvest? මෙතන harvest කියන්නේ මොකද්ද? අස්වැන්න. හරි. පුතාලා මෙහෙමයි මේ වාක්‍ය දෙක පුතාලා කරන්න නම් ඔයාලට මේ වාක්‍ය රටාවන් වල tense එක දැනගෙන ඉන්න ඕනේ. tense කියන්නේ කාලය. කාලය කියන්නේ present tense තියෙනවා past tense කියලා කාලයන් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා present past future කියලා. ඔය tenses 12 ගැන කතා කරනවා. tenses 12ක් අපි ඉගෙන ගන්න දැන්ටමත් ඔයාලා tenses 3ක් වගේ ඉගෙන ගන්න තියෙනවා. simple past tense මේ ළඟදී මගේ අපේ ළමයින්ට ඉගෙනුවා online class එකේ. එතකොට ඊට කලින් simple sentence කරලා තියෙනවා. මේ වගේ tenses කීපයක් කරලා ඇති. දැන් මම online class පටන් ගත්තේ දැන් ඔයාලගේ grade 6 වල class එක පටන් ගත්තේ මේ ළඟදී. ඒතකොට මේ ළඟ කියන්නේ මාස දෙකක් වගේ ඇති. ඒතකොට මේ මාස දෙකේදී ඔයාලා syllabus එකේ තිබුණා simple past tense. ඒ past tense එක අපි සම්පූර්ණ වශයෙන්ම කරා. Am I right, Sasmi? Yes, sir. Yes. Am I right, Omaya? Kaumini? Yes, sir. හරි. අපි ඒක සම්පූර්ණයෙන්ම කරා. ඒතකොට ඒක
simple past tense වාක්‍යයක් කොහොමද නෙගටිව් කරන්නේ? කොහොමද simple past tense වාක්‍යයක් question එකක් කරන්න කියලා මම කියනවා. එහෙනම් පුතාලාට ওই පාඩම් ටික මතක නැත්නම් පුතේ චුට්ටක් එතන ප්‍රශ්නයක්. හරිද? ගන්න පාඩම්නේ. අන්නේ පාඩම් කියන්නේ අපි අර නැවත බලන්න ඕනේ. අදුපාඩු හදා බලන්න. මන්ට බැරි දෙයක් නම් දැන් අද මේ tenses බේ නම් පුතාලා බලන්න ඕනේ. අද දැන් තව චුට්ටෙන් ක්ලාස් කරනවා පස්සේ simple present tense කියන පාඩමට ඔයාලා ඉගෙන ගත්තා නම් තියෙනවනේ ඉස්කෝලේ හෝ ටියුෂන් ක්ලාස් එකේ හෝ කොහේ හරි. අන්න ඉගෙනගත්ත එක simple present tense වාක්‍ය පිටුව පෙරලා බලන්න කොහොමද ඒක ප්‍රශ්න කරලා තියෙන්නේ. ඊට පස්සේ simple past tense එක ගත්තන ඒ simple past tense කියන නෝට් එක පෙන්නගෙන ඒකේ ප්‍රශ්න කොහොමද හැදුවේ? ඒ වාක්‍ය ප්‍රශ්න කරේ කොහොමද කියලා බලන්න. හරි? හරි. එහෙනම් මම දැන් චුට්ටක් මේක පැහැදිලි කරන්නම්. හරි. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. දැන් we eat bread for dinner. We eat bread for dinner. දැන් මේ sentence එක නම් උත්තරේ දීලා තියෙනවනේ. ඒත් මම මේ දෙක වාක්‍ය දෙකක් හදලා තියෙනවා මේ කාලයන් දෙකකින් තියෙන පුතේ. කාලයන් දෙකකින් තියෙන්නේ ඔයාලට උගන්වපු කාලයන් දෙකක්. ඒ තමයි මේ sentence එක තියෙන පුතේ simple present tense වලින්. මේක තියෙනවා simple past tense. Umaya, can you see this? Can you see this word? Present tense, simple Right. past. Hari, budala me hari me පේනවද board එකේ? Yes, sir. Okay, right, good. හරි. මේක simple present tense වාක්‍යයක් මේක simple past tense වාක්‍යයක් කියලා වෙන් වෙන්න හේතුව මොකද්ද? බලමු දන්නවද කියලා. කියන්න කලින්. Yes. සර් උඩ තියෙන එක වර්තමාන කාල එකක් යට තියෙන selected හින්දා මේ අතීත කාල එකක්. හරි. එහෙනම් මතක තියාගන්න පුතේ අපි කාලයක් හොයාගන්න. දැන් පුතාලට මේ tenses තේරෙන්නේ නැත්නම් බය වෙන්න එපා. මම හරි කියා දෙන්න. හරිද? දැන් මේ paper එකකින් පස්සේ මම ඉස්සරහට අපේ free seminars තියෙනවා. එහෙම නැත්නම් ඉතින් අපේ classes තියෙන ඒවට join වෙන්න පුළුවන්. කොහොම හරි ආකාරයෙන් මම free seminar එකෙන් හරි මේ පාඩම් කියා දෙන්නම්. ඔයාලා මාත් එක්ක contact තියාගෙන ඉන්න group වලින් අයින් වෙන්න තු ඉන්න. අපිත් එක්ක සම්බන්ධලා ඉන්න තොල වන්දි ඉස්සරහට මේ සම්බන්ධ සියලු දේවල් ඔයාලට අඩුපාඩු දේවල් මම හදලා දෙන්නම්. හරි චුටි කාලයක් යනවා. අපේ ක්ලාස් එකේ ළමයින්ට already ටික ලැබෙනවා. ඔයාලටත් මම කරනවා. හරි. ඒ නිසා දැන්ට මේ පාඩම බලන්න. එතකොට මම sentence එක මොන කාලේද කියලා බලන්න ඕනේ. අපි ඉස්සරම බලන්න ඒක උදව් කරන්නේ ඒ sentence එකේ තියෙන ක්‍රියාපදේ. මොකද්ද? ක්‍රියාපද. sentence එකේ තියෙන ක්‍රියාපදයෙන් තමයි පුතේ අපිට පුළුවන් මේ sentence එකේ තියෙන මොන tense එකේද. ඔක සිංහලෙන් කිව්වොත් මොකක් හරි වාක්‍යයක් තියෙන්නේ මොන කාලයෙන්ද? අතීත කාලේද, වර්තමාන කාලේද, අනාගත කාලේද කියලා පැහැදිලි වෙන්න ඒක බලා ගන්න පුළුවන්. ඒක උදව් වෙන මුළුම කෙනා තමයි ඒ වාක්‍යයේ තියෙන ක්‍රියාපදේ. ඒක පැහැදිලිද? Yes, sir. Yes, sir. Yes. හරි. එහෙනම් පුතේ ඒකට තව මෙහෙමයි. තව ඒවට උදව් කරන be verbs වර්ග තියෙනවා. be verbs කියන්නේ am, is, are, was, were, will be වගේ ඒවා. ඒවත් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාපද විතරක් මදි. be verb එකත් උපකාර කරගෙන tense එක වෙන ආකාර තියෙනවා. හරිද? ඒක අපි ඉස්සරහට තව චුට්ටක් ඊළඟ ඔයාලට මාත් එක දිගටම කියොත් grade 7 8 වලදී මම කියා දෙනවා අනිවාර්යෙන්ම. right? හරි. එහෙනම් පොඩ්ඩක් කියන බලන්න. right. හරි. කවුද මේ ගිහිල්ලා තියන්නේ එක්කෙනෙක්? හරි. කමක් නැහැ. හරි. එතකොට එහෙනම් දැන්ට බලමු අපි පුතේ ඉතින් දැන් verb එක හොයාගන්න. verb එකෙන් tense එක හොයාගන්නවා. ඒ sentence එකේ තියෙන verb එක හොයාගන්න එපේ. verb කියන්නේ ක්‍රියාපදේ. right. මේ වාක්‍යයේ තියෙන ක්‍රියාපදේ මොකද්ද? අත කියන්නේ පා. don't say. right. අත උස්සන්න if you know. raise hand if you know the verb of this sentence. දැන් චූටි දෙයක්. දැන් මගේ grades අපේ online class එකේ නම් පුතේ මම ඉංග්‍රීසි වලින් කතා කරනවා ගොඩක්. right. දැන් අපි class එකෙන් දරුණු නම් ගොඩක් මම ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. 80%ක් 90ක් ඉංග්‍රීසි කතා කරන්නේ. 10% සිංහල කතා කරන්නේ. ඉතින් දැන් ඔයාලා තාම මට අලුත් නිසා
සමහර දරුවන්ට වචන තේරෙන්නේ නැති නිසා මම මේක සිංහලෙන් කතා කරන්නේ right ඒක කියන්න එපේ. අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි කියන දේ තේරුම් ගන්න පොඩ කොන්ජම් දැනගෙන ඉන්න ඕනේ right හරි. දැන් raise hand බලන්න. පළවෙනි එකේ verb එක හොයාගන්න පුළුවන් අය. right හරි. එහෙනම් yes කොහමද ජීතුල how you can do that පුතා? Come. yes Comes. verb එක මේක කියලා කියනවා. right කවුරුහරි තව කියන බලන්න මොකද්ද මේකේ verb එක? මේකද? yes Eat. anyone? No. Possibly don't say. කියන්න එපා. yes okay right දැන් හැමෝම කියන්නේ මොකක්ද answer එක? verb එක. Eat. 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 Pasit में को silent. මම බාගු හින්දාද? right හරි. නෑ දැන් කියන්න. මේකේ verb එක පුතේ මෙන්න මේක. මේ තමයි verb එක. හේතුව අපි දැන් මේ තේරුම චුට්ටක් දැනගෙන ඉන්න ඕනේ. we කියන්නේ අපිනේ. eat කියන්නේ ක්‍රියාපදයක් කියලා දන්නවා. මොකද eat කියන්නේ කනවනේ. කනවා කියන්නේ ක්‍රියාපදය. ඊට පස්සේ මේ bread කියන්නේ මොකද්ද? bread කියන්නේ පාන්. එතකොට පුතේ අපේ sentences වර්ගයක් තියෙනවා. ඒක ඉංග්‍රීසි වල sentence හැදෙන main structure එක තමයි නැත්නම් ඉංග්‍රීසි වාක්‍යයක ඒ වාක්‍ය හැදෙන පිළිවෙලක් තියෙනවා. මුලින්ම ක්‍රියාව කරන කෙනා subject එක නැත්නම් subject pronoun එක. නැත්නම් doer ක්‍රියාව කරන කෙනා. ඊළඟට ක්‍රියාපදේ. ඊළඟට object එක. ඒ ක්‍රියාවට ලක් වෙන දේ තමයි object එක කියන්නේ. අන්න එහෙම කොටස් තුනක් තියෙනවා. හරි. එහෙනම් අන්න එහෙම කොටස් තුන මේ වාක්‍යෙත් තියෙනවා බලමු. මෙන්න we eat bread for dinner. කියන්නේ අපි කනවනේ. එහෙනම් මේ ක්‍රියාව කරන කෙනා ඉන්නවා. කවුද? මෙන්න මෙයා. එහෙනම් මෙයා කියනවා subject එක කියලා. ඒතර verb එක තියෙනවා. අපි කනවා. object එක හොයාගන්නේ ක්‍රියාව කරගෙන. object එක කියන්නේ පුතේ ක්‍රියාවට ලක් වෙන දේ. මේ දින ක්‍රියාවට ලක් වෙන්නේ මොකද්ද? අන්න ඒක object එක. එහෙනම් කනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ මොකද්ද? bread. Bread. එහෙනම් මේක තමයි object එක. හරිනේ subject verb object මම කෙටි කරලා ස්පෙસિෆික් දාලා තියෙනවා. එතන මෙන්න මේ තුන හොයාගත්තා නම් පුතේ මේ තුන තමයි වාක්‍යයක මුල්ම formation එක. මේ කොටස් තුන ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ක්‍රියාපදයක් හොයාගන්න ලේසි. හරි. එතන for dinner කියන්නේ රැය කෑම සඳහා. for කියන්නේ සඳහා. රාත්‍රී කෑමට. හරි නම් subject එක හරි verb එක හරි object එක හරි. එහෙනම් අන්නේ තුන හොයාගත්තා කියන්නේ ඔයාට ඒකේ තියෙන tense එක හොයාගන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඔයාගේ tense එක ගැන මතකයේ ඇවිස්සෙන්න ඕනේ. දැන් මතකයක් තියෙන්න ඕනේ, ඉගෙන ගන්න තියෙන්න ඕනේ. ක්‍රියාපදේ තියෙනවා. ක්‍රියාපදේ කියන්නේ eat නේ. eat කියන පුතේ ක්‍රියාපදේ මූලික ස්වරූපයක්. eat කියන්නේ කනවා. හරි. eat කියන ක්‍රියාපදයට කලින් මොනවත්ම නැතුව ක්‍රියාව කරන කෙනෙක් විතරක් ඉන්නවා. ක්‍රියාව කරන කෙනා ඉන්නවා. ඊට කියන්නේ ක්‍රියාපදේ දෙන ක්‍රියාපදයට කලින් ක්‍රියාව කරන කෙනා ඉන්නවා. මේ මැදට am is was were will be ඒ වගේ have has මොනවත් නැහැ. am is ing කියන්නේ am is was were will be have has මොනවත් නැහැ. නිකම්ම තිබිලා ඊළඟට ක්‍රියාව කරන කෙනා ඉන්නවා. එහෙනම් ඒ තමයි පුතේ මොකද්ද? මොන ටෙන්ස් එකද? Simple. yes ඒ simple present tense. හරිද? ඒක කොහොමද වෙන්නේ කියන එක ඒක චුට්ටක් දිගයි. හරි ඒ පාඩම මාමාවක් නම් පුතා මට පුතාලා දන්නේ නැති ඒ පාඩම ඉගෙන වෙන අය මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න මම කියා දෙනවා. හරි. ඒකට මම වීඩියෝස් හදලා දෙනවා ඒවන්න. දැන් කියා දුන්නොත් ඒකමාරක් විතර යනවා හරියටම කියා දීලා ඉවර කරා. හරි. දැන්ට මතක තියාගන්න ක්‍රියාපදයයි ක්‍රියාපදය කියන්නේ. මොකද ක්‍රියාපදයක් කියනවා නම් ඊට කලින් ක්‍රියාව කරන කෙනා විතරක් ඉන්නවනම් එහෙම නැත්නම් ක්‍රියාව කරන කෙනයි ඊට පස්සේ කෙලින්ම ක්‍රියාපදේ එනවනම් අන්න එන්නේ simple present tense. හරි. දැන් මෙතන I we you they කියලා තියෙනවා නම් ක්‍රියාපදේ මොකවත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි he හරි she හරි it හරි නමක් හරි આવතින් මේ ක්‍රියාපදයකට s හරි es හරි i s හරි ඒ simple present tense. එහෙනම් simple present tense වාක්‍යයක් කියලා මේක අඳුර ගන්න පුළුවන්. එහෙනම් මෙන්න simple present tense වාක්‍යයක් දෙහනම් මේ තියෙන්නේ. හරි. ඒක ඕකේද?
දැනට Okay, sir. ලොකුවට සමහර කියන්නේ මේ පාඩම ටෙන්සස් ඉගෙන ගත්තේ නැතිම දරුවෙක් නම් අන්න ඔයා හිර වෙනවා පුතේ. හරි? එහෙමනම් මට මෙසේජ් එකක් දාන්න WhatsApp එකේ මම ටෙන්සස් පාඩම කරන්න ආපහු මම කරපු වීඩියෝ එකත් මම එකක් දාන්නම්. රයිට්? ඔයා නෝට් එකක් දාගන්න මට simple percentage බැයි නම් මේක තේරෙන්නේ නැත්නම් simple percentage බෑ කියලා පොඩි නෝට් එකක් ලියා ගන්න කොහේ හරි. ඊට පස්සේ මට ඒක මෙසේජ් එකක් විතර දාන්න. Okay. Right. හරි. එහෙනම් මේ තියෙන simple percentage වාක්‍යය. මම දැන් මේක චුට්ටක් මතනවා. simple percentage වාක්‍යයක් නෙගටිව් කරද්දී එනවා පුතේ do හරි does හරි. නැත්නම් do not හරි does not හරි එනවා. do එන්නේ I will you they වලින් එකක් නම් තියෙන්නේ do not එනවා. he she it name වලින් එකක් නම් මෙතන තියෙන්නේ does not එනවා. මෙතන තියෙන්නේ I will you they නේ. we නේ තියෙන්නේ. එහෙනම් මොකක්ද ඊළඟට එන්න ඕනේ? we yes we වලට පස්සේ මොකද්ද? don't the doesn't එන්න ඕනේ. Don't. yes Don't. Don't. yes මේ Don't eat bread and dinner. මේ simple percentage වාක්‍යයක් නෙගටිව් කරද්දී subject එක I will you they I හරි we හරි you හරි they හරි වලින් එකක් නම් තියෙන්නේ don't එනවා. මෙතන he දුන්නා නම් මෙතන doesn't එන්නේ. දැන් we නේ තියෙන්නේ. we නම් don't එනවා. don't කියන්නේ do not කියන එක කෙටි කරාම do not කියන එක කෙටි කරාම තමයි don't එන්නේ. මම ඒක දැන් ලියනවා don't කියලාම. කොට we don't ඊට පස්සේ අපි මේක හිමම ලියනවා. we ලියුවා ඊට පස්සේ නෑ කියන හැඟීම හදන්න අන්තිම වචනයක් තමයි don't. don't වලින් ආවම ඊළඟට මේ eat එහෙමම ලියනවා. ඊළඟට bread එහෙමම ලියනවා. අනිත් ටිකත් එහෙම ලියන්න යනවා for dinner. පැහැදිලිද කට්ටියට? Yes, sir. Yes, sir. Yes, sir. හරි එහෙනම් පුතාලා මම දැනට මතක තියාගන්න simple percentage වාක්‍යයක we කියන subject එක ආවොත් don't එන්නේ. we නෙමෙයි I will you they. I හරි we හරි you හරි they හරි ආවොත් don't එනවා. he හරි she හරි it හරි නමක් හරි ආවොත් මුලකට doesn't එනවා. මෙතනට she out she doesn't end. හරි? හරි. එහෙනම් මෙන්න මේක තමයි වාක්‍යය. දැන් මම කිව්වා මේක තියෙන අතීත කාලෙක. මේක අතීත කාලෙක නම් අඳුර ගන්නත් උදව් කරන්නේ verb එක. මෙන්න මේක verb එක. collected. මම පුතන්ට මම තව පුංචි ඉඟියක් දෙන්නම්. වචනයක අවසානට ed එනවා නම් වචනයක අවසානට ed එනවා නම් පුතේ මේ බලන්න. මෙන්න ed එනවනම් ඒක ක්‍රියාපදයක්. ඒක නිකන් ක්‍රියාපදයක් නෙමෙයි. වැඩි වශයෙන්ම ක්‍රියාපදයක්. සමහර අවස්ථාවක ඇඩ්ජෙක්ටිව්ස් වෙන අවස්ථා තියෙනවා. ඇඩ්ජෙක්ටිව් එක වෙන අවස්ථා තියෙනවා. නමුත් වැඩි කරුණු පුතේ පුදාලගෙන නම් පුදාලට එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක ඇත්තට හිතන්න එපා. ඔයාලා මතක තියාගන්න. වචනික අවසානයේ ed තියෙනවා නම් ඒක ක්‍රියාපදයක්. ඒක නිකන් ක්‍රියාපදයක් නෙමෙයි මොන ක්‍රියාපදයක්ද? අතීත කාලය. Very good. Of the verb. Past of the simple past of the අතීත කාල ක්‍රියාපදයක්. එහෙනම් ආන්සර් එක කොහොමද ක්‍රියා වචනයක අගට ed තියෙනවා නම් ඒක අතීත කාල ක්‍රියාපදයක්. ඕකේද? Okay. Okay, sir. මේකේ ed තියෙනවා කියන්නේ මේක ed තියෙනවා කියන්නේ ඊට පස්සේ ක්‍රියාව කරන කෙනා නිකම් ඉන්නවා මේ farmers ගොවියෝ ගොවියෝ කියන එක ක්‍රියාපද අතීත කාල ක්‍රියාපද කලින් තියෙන්නේ කෙලිම ගොවියෝ කියන. එහෙනම් ගොවියෝ collected එකතු කෙරුවා. collected කියන එකතු කෙරුවා. ඒක ගොවියෝ එකතු කෙරුවා. මේ මැදට මොනවත් නැහැ. මේ සවස් වනේ එහෙනම් ක්‍රියාව කරන කෙනාට පස්සේ කෙලිම ක්‍රියා මේ අතීත කාල ක්‍රියාපදයක් කියනවනම් ඒ අතීත කාල වාක්‍යය නැත්නම් simple past tense. ක්‍රියාව කරන කෙනාට පස්සේ අතීත කාල ක්‍රියාපදයක් තියෙනවා නම් මේක simple past tense වාක්‍යය. අහගෙන ඉන්න. right මේවා තීරණාත්මකයි වෙන වැඩ කරන්න එපා. මේ පාඩම චුට්ටක් පුතේ මේ
කොන්ද කෙලින් තියාගෙන අහගෙන ඉන්න. ඔය ඇදේට ඉඳගෙන එහෙම ඉන්න එපා. ඒක තේරුමක් නෑ පුතේ. ඒක තේරෙන්නේ නෑ ඔයාට එතකොට. right good. හරි. ඒ කියන්නේ සර්ටත් tired නේ. නේ සර්ට tired. ඔයාට ඒ කියන්නේ ඔයා මගේ පන්ති දරුවන්ට කුමාරි මං ඒ කියන්නේ මගේ පන්ති දැන ඔක්කොම මගේ පන්ති දරුවෝ තමයි නේ. කියන අර මහන්සියක් වෙලා මං ඒගොල්ලෝ දෙයක් කරනවානේ. දැන් මේ නොමිලේ උගන්නන දෙයක් නේ. ඒත් මේ නොමිලේ උගන්නන දෙයට හොඳට අවධානය දෙන්න. ඒකේ වටිනාකම තියන්න පුතේ. හරිද? නොමිලේ කරන එකේ මටත් පිනක් හම්බ වෙනවා. හරිද? මටත් පිනක් හම්බ වෙනවා. ඔයාලටත් හොඳ දෙයක් වෙනවනේ. නේද? අන්න ඒ නිසා ඔයාලා ඒකේ හොඳ දේ ලබා ගන්න මටත් හොඳ විදිහට උත්තර දෙන්න. හරි? හරි. එතකොට එහෙනම් මේ තියෙන අතීත කාල ක්‍රියාපද වාක්‍යයක් සිම්පල් පාස්ට් ටෙන්ස් වාක්‍යයක් හේතුව ඊදී තියෙනවා කියන අතීත කාල ක්‍රියාපදයක් තියෙනවා ඊට කලින් ක්‍රියාව කරන්න කෙනා නිකම් වෙනවා නම් මෙතනට am is was were මේ මැදට නැත්තම් මේක සිම්පල් පාස්ට් ටෙන්ස් කියලා මම කිව්වා. හරි. එහෙනම් ඒ කියන්නේ මේ සති දෙකකට කලින් ඔයාලට මේ පන්ති ඔයාලා පන්ති වල ගණන් ඇති මේ පාඩම. හරි ගෙන්න නැත්තම් ප්‍රශ්නයක්. ගණන් අනිවාර්යෙන් තියෙනවා. එහෙනම් මෙන්න බලන්න මේක ලස්සන පේපර් එකේ තියෙනවා the farmers collected the harvest. harvest කියන අස්සෙන්. දැන් නැත්තම් ලියාගන්න. හරි. එතකොට මේ simple past tense වාක්‍ය හොඳට අහගන්න. simple past tense වාක්‍ය negative කරද්දී මොකක්ද එන්නේ? දැන් simple present tense නම් don't ආව. simple present tense වල don't එනවා. simple past tense වල මොකක්ද එන්නේ? yes සසිත්මි ඔමායා Did not. yes didn't එහෙනම් yes ක්‍රියාව කරන කෙනා අපිට ලියනවා මම ආයෙත් මොන ක්‍රියාව කරන කෙනා ලියන්න දැන් the farmers නේ the farmers ඊට පස්සේ පුතේ අපි අන්තිම ගන්නවා මේක simple past tense නිසා simple past tense එකේ කිසි ભેදයක් නැහැ පුතේ ක්‍රියාව කරන්නේ කවුරු වුණත් didn't දාන්න didn't කියන්නේ did not කියන කෙටි කරා didn't හරි didn't දාන්න හැබැයි simple present tense වල හැම බෑ simple present tense වල I you දෙන්න don't he she it name වලින් කියන subject ක්‍රියාව කරන හතර දෙනා he her she her it her නමක් නම් doesn't එන්නේ හැබැයි simple past tense එකේ කවුරු ආවත් didn't එන්නේ එන්න නම් didn't ඇවිල්ලා තියෙනවා එහෙනම් the farmers didn't එනවා ඊට පස්සේ බලන්නකො මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොනම මාර්ක් ලියාගෙන යනවා. මට කියන්න මොකද්ද වෙලා තියෙන්නේ? What happened? මොකද්ද වෙලා තියෙන්නේ? collect වෙලා. Yeah, very good. බලන්නකො මේකේ simple past tense වාක්‍යයක් negative කරද්දී පුතේ අලුතෙන් එනවා didn't එනවා ඊට පස්සේ දැන් the farmers එහෙමම ලිව්වා හරි. ඊළඟට didn't අලුතෙන් එන වචනයක didn't කියලා ලිව්වා. ඊට මේ collected ලියන්න එපා. collected පුතේ හැරෙනවා. collected වල ed නැත්නම් අතීත ක්‍රියාපද තිබුණේ අතීත කාලෙන්නේ. ඒක වර්තමාන කාලයට හැරෙනවා. නැත්නම් ක්‍රියාපදයේ මූලික ස්වරූපයට හැරෙනවා. වර්තමාන කාලෙ නෙමෙයි හරිනම් ක්‍රියාපදයේ මූලික ස්වරූපයට එනවා. එහෙනම් collected නම් collected කියන එකේ මූලික ස්වරූපෙ collect. එහෙනම් collect ලිව්වා. ඉතුරු ටික ආයේ එහෙම ලියාගෙන යනවා. මම harvest මයි. මේක පැහැදිලි අය අත උස්සන බලන්න. raise hand එකක් දාන්න, fit එකක් දාන්න. හරි. ඔය වාක්‍ය දෙකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුතාලා අහන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි. ඔය එහෙනම් ඔය තියෙන පුතේ පළවෙනි එක නම් එක දීලා තියෙනවා ඔය තියෙන හතර ඔය දෙවෙනි එකට තියෙන දෙක කියලා ලා තියෙන හතරවෙනි වාක්‍යය. හතරවෙනි වාක්‍ය පුතාලා හරිද බලන්න එහෙනම්. Sir, yes මේ simple present tense මේ simple past එතකොට sir මේ we කියන ඒවට ඉස්සෙල්ලා මේ simple present tense කියන්නේ මට පැහැදිලි නෑ පුතේ. ආයි කියන්න බලන්න. අර පළවෙනි එකට විතරයි පළවෙනි එක විතරයි සර් අර පළවෙනි එකේ සර් ඔව්. ඒ වර්ග වලට විතරයි සර් simple present කියන්නේ නෑ පුතේ simple present tense කියන්නේ simple present tense වාක්‍යයක් බලන්නේ මොකද ක්‍රියාපදයෙන්
ක්‍රියාපදයේ අනුව තමයි තීරණය වෙන්නේ. මෙන්න ක්‍රියාපදේ. ක්‍රියාපදයේ තියෙන ස්වરૂපය අනුව ක්‍රියාපදයේ දැන් ක්‍රියාපදවල මූලික ස්වરૂප කියලා වර්ගයක් තියෙනවා. මෙන්න ක්‍රියාපද. අන්න මම eat කියලා කියන්නම්. eat කියන ක්‍රියාපදය. eat කියන්නේ පළවෙනි ස්වરૂපය තමයි eat කියන්නේ. කනවා. ඒකේ දෙවෙනි ස්වરૂපය මොකද්ද? eat. තුන්වෙනි ස්වરૂපේ eats. තව තියෙනවා. sorry. තුන්වෙනි ස්වરૂපේ eaten. සර් ඒ වගේ තියෙන ඒකට ස්ලැෂ් මේ සිම්පල් ප්‍රසන්ටේෂන් කියන්නේ ඔව් පොඩ්ඩක් කියන්න. හරිද? එතකොට වෙන්නේ ක්‍රියාපද ස්වરૂප පහ තමයි මේ තියෙන්නේ. ඔයාලට දැන්ට මෙන්න මේකයි විතර ඉගෙන ගන්න වෙන්නේ. මේ තුන ඔයාලට දැන්ට නැහැ. හරිද? එතකොට මේ දෙක දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ දින පුතේ ක්‍රියාපදයේ මූලික ස්වરૂපය. හරිද? මේ දිනේ අතීත කාල ස්වરૂපය. මෙන්න මෙහෙම ක්‍රියාපදයක්. දැන් මෙන්න මේ ක්‍රියාපද ලිස්ට් එකක් ඔයාලා ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ක්‍රියාපද ලිස්ට් එකේ මෙන්න මේ දෙවෙනි ස්වරූපයේ ක්‍රියාපදයක් එනවනම් අන්න එහෙම ඒලා තියෙන ක්‍රියාපදයක්. දැන් මේ කලෙක්ටඩ් කියන මේ දෙවෙනි ස්වරූපයේ තියෙන ක්‍රියාපදයක්. එහෙනම් අන්න එහෙම දෙවෙනි ස්වරූපයේ තියෙන ක්‍රියාපදයක් එනවනම් ඊට කලින් ක්‍රියාව කරන කෙනා නම් ඉන්නේ. අන්න ඒක සිම්පල් පාස්ට් ටෙන්ස් වාක්‍යයක්. ඒ වගේම මෙන්න මේ ස්වරූපයේ ක්‍රියාපදයක් නම් තියෙන්නේ ඊට පස්සේ ක්‍රියාව කරන කෙනා ඉන්නවනම් අන්න ඒක සිම්පල් පාස්ට් ටෙන්ස්. sorry සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. ඕකේද? ඕකේ සර් ඒ කියන්නේ මෙන්න මේ වර්ගයේ දැන් මම තව එකක් කියන්නකෝ පුතාලට. drink drag. අද දැන් ඔය ප්‍රශ්නේ අහපුවාම කියනවා drag කියනවත් මොන ටෙන්ස් එකක්ද? මොකද ටෙන්ස් එක? drag කියලා ඇවිල්ලා තියෙනවා ක්‍රියාපදේ. don't නෑ drag කියලා තියෙනවා මොකද ටෙන්ස් එක පුතේ? drag කියලා තියෙනවා. නම් මේ දෙවෙනි ස්වරූපේ. drag කියලා තියෙනවා ඒක simple past simple present. simple past simple past. දෙවෙනි ස්වරූපේ නේද හොඳයි. මේක simple past. එහෙනම් මේ drink කියන්නේ simple percentage වාක්‍යයක්. හරි ඒ වගේම ඔව් මෙන්න මේ ස්වරූපයක් තියෙනවා මේ කියන්නේ දැන් simple percentage වල වාක්‍ය හදන්නේ මේ ස්වරූපයයි මේ ස්වරූපෙනුයි මෙන්න මේ ස්වරූපෙනුයි පළවෙනි ස්වරූපෙයි හතරවෙනි ස්වරූපෙයි කියන මෙන්න මේ ස්වරූප දෙක තමයි simple percentage වාක්‍ය හදන්නේ simple past tense වාක්‍ය හදන්නේ මෙන්න මේ ක්‍රියාපද වර්ගය දෙවෙනි ස්වරූපේ ක්‍රියාපද වර්ගය සර් මේ වගේ වාක්‍ය හඳුනාගන්නේ කොහොමද සර් හඳුනාගන්නේ ක්‍රියාපද eat කියලා තියෙනවා නම් ක්‍රියාපදයේ මූලික ස්වරූපය තියෙනවා නම් simple percentage දෙවෙනි ස්වරූපයේ මෙන්න මේ ස්වරූපයේ ක්‍රියාපද තියෙනවා නම් simple past tense. හරි ඔයා දැක්කොත් දැන් මේ collected කියන දෙවෙනි එක. පළවෙනි එක collect. තුන්වෙනි එක collected. collected කියන දෙවෙනි ස්වරූපයක් නේ. අතීත කාල ක්‍රියාපදයන්නේ. එතන collected තියෙන්නේ මේ වාගේ collected තියෙන්නේ. එහෙනම් මේ වාගේ simple past tense. මේ පළවෙනි ස්වරූපයෙන් collect කියලා තිබුණා නම් collect කියලා තියනවා නම් ඒ වාක්‍ය simple present tense එනවා. හරිද? yes sir හරි මේක තව චුට්ටක් complicated. ඒ කියන්නේ මෙන්න මේ ස්වරූපයවත් simple present tense මේ පාරමකින් අර හරියටම කිව්වොත් පුතේ මුලින් ඉඳන් පැහැදිලි කරන්න ඕනේ. හරිද? මේ paper discussion එකෙන් චුට්ටක් ඒක short වෙලා තියෙනවා. මුලින් ඉඳන් පැහැදිලි කරනවා මේක හවරක් විතර යනවා right? ඒ නිසා දැන් message එකක් දාන්න මට private හරි මට ඒ tense එක බෑ කියලා එතන මම එකක් දාලා වීඩියෝ එකක් දාන්න. හරි? හරි. excuse me sir ඔව් ප්‍රසිද්ධි. දැන් අර eat කියලා එකක් තිබ්බනේ eat ඔව්. කියන්නේ එතකොට sir eat කියන එක eat එකේ past participle එක නේද? past participle එක ඔව්. ඒක දැම්ම නෑ. හොඳේ? හත වසරදී එහෙම තියෙනවා. okay sir right. හරි. හරි. එහෙනම් හතරවෙනි එකට ඔයාලගේ හතරවෙනි ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. හතරවෙනි එකට ආන්සර් එක හරියද? හරින හරියක් දා ගන්න වැරදිනවා වැරදිද කියන්න. මේක හරියට උත්සන්න බලන්න. හරි. හොඳයි. අපේ ක්ලාස් එකේ දරුවෝ ඔක්කොම හරි සන්තෝෂයි. අනිත් දරුවෝත් ලියා ගන්න පුතේ. හැමෝම දැන් දරුවෝනේ. right good ජිතුලා නියමයි. Thank you, sir. Okay, welcome. Right, next. එහෙනම් මම දැන් මගේ දැන් explanations ටික හරියි. දැන් මම දෙවෙනි වාක්‍යයේ උත්තරේ විතරක් ලියනවා. ඕකේද? okay sir මේ හතරවෙනි එකේ උත්තරේනේ.
මම දෙවෙනි එකේ ආන්සර් එක ලියන්නම්. සෙකන්ඩ් ආන්සර් එක තමයි එතන තුන්වෙනි එක third one. හරි නම් හරි දාගන්න නැත්නම් පුතාලා වැරදි කියලා දාගන්න. වැරදි නම් ලියා ගන්න. හරි එකක්. මේ තුන්වෙනි එක third one. right අඩුපාඩු දාගන්න ලියා ගන්න බලන්න. Okay. Sorry for the late. අපේ බල්ලෝ දෙන්න පොඩ්ඩක් දඟලනවා. එයාලා ගැට ගහලා තියෙන්නේ. කූඩුවේ දාලා තින්නේ පව් ඉතින් කෑ ගහනවා. ඒ හින්දා මම පොඩ්ඩක් ලියන්න ගියා. ලියන්න ගියාට පස්සේ මාර වැඩේ උනේ. ලිහුවට පස්සේ එයාලා හරි සතුටුයිනේ. සතුටු වුණාට පස්සේ මගේ ඇඟේ එල්ලුණා. හරිද? එයා මේ දවස්වල මඩනේ. ඉතින් මුළු ඇඟේම මඩ ගෙවිලා මං ඉතින් ඒක හොද ගන්න ගියා. sorry කව් අර සතෙක් ලිහුවට පස්සේ එයාලා සන්තෝෂෙට ඇඟේ එල්ලුණා. කොච්චර එපාකුවත් මේ මන් දිව බත් මගේ ඇඟේ නැග්ගා. හරි. Okay Jitula. Is she your sister? නංගිද ඉන්නේ? ජිතුලගේ නංගිද? Yes, sir. අනේ පව් ඉතින් එයාටත් එන්න කියන්න. එයා grade කීයද? එයා grade 4 3ද? 4. 2. ඒකනේ. පව්. හරි. ඒතුලි okay right දැන් පොඩ්ඩක් කට්ටිය ඉනාලා එන්න දැන් චූට් වාක්‍ය කීපයක් ලියලා right මම අවසාන එක ලියන්න අපේ එතකොට පොඩ්ඩක් අපි සල්සුට ඩිස්කස් කරමු. හරි. right. fourth answer එක ලියලා තියෙනවා. fourth answer එක okay. මම දැන් ලියනවා fifth answer එක 5. Some animals some animals don't live in houses. Some animals don't live in. මම මේක පොඩ්ඩක් කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම දැන් ලියා ගන්න පුතා හරියට බලන්න. Sixth one, mother Doesn't. doesn't eat grass. ඔක්කොම හරියට උත්තර බලන්න ඇත්තටම කියන්න
right. ෂා අපේ ක්ලාස් එකේ ඔක්කොම හරි. කවමිනි right හරි. හරි මම පුතා ලියා ගන්නකො අපි ඔය ඉස්සරහට කරමු බලමු. right good. අපේ ජිතුල හරි. කවමිනි අපේ තිනිජි හරි. මින්දුලි ලියන්න පුතේ අඩුවා. සනුලිත් ඇවිල්ලා. සනුලි අලුත් කෙනෙක් නේ. මම දැන් තමයි ආව දකින්න පුළුවන්. hi සනුලි. Hi, sir. okay what about you? Where are you from? I'm from Kerala. කේගොල්ල okay අපේ district එකේ අපේ province එකේ මම රත්නපුර. okay then hari. ehas right very good Ketuli. Vinusha okay. සසිත් මිහරි එයාගේ අත නිකම්ම ඔටෝමැටිකලි මේ ඉස්සෙල්ලාමයි තියෙන්නේ and සසිත් මිස් සසිත් මිස් she is eating something නේ හරි දැන් පොඩ්ඩක් පුතේ මම මේක පැහැදිලි කරන්නම් මේක වෙන්නේ කොහොමද කියලා දැන් මේ තුන්වෙනි එක ගන්න the manager නේ මේක පුතේ තියෙන simple present tense වාක්‍යයක් manager කියන්නේ පිරිමි එක්කෙනෙක් නේ මේ පිරිමි වෙනත් පුළුවන් ගැහැණු වෙනත් පුළුවන් හොඳේ මැනේජර් කියන ගැහැණු පිරිමි වෙන්න පුළුවන් කර්මනාකරණයක් වෙන්න පුළුවන් so the manager කියන එක්කෙනෙක් නේ ඒක වචන නම් doesn't එනවා simple sentence එකේ ඒ ක්‍රියාව කරන්නේ එක්කෙනෙක් නම් doesn't එනවා හරි හැබැයි ක්‍රියාව කරන්නේ මම නම් ඒකට don't එන්නේ දැන් මෙතන the manager කියන අයිති වෙන්නේ he වලටනේ එහෙම නැත්නම් she වලටනේ she හරි එනවා නම් doesn't එන්නේ I will you දෙන තමයි don't එන්නේ ඒ නිසා නේද the manager doesn't එනවා ක්‍රියාපදේ මොකක්ද වෙනස් වෙන්නේ come කියලා ඉතින් එහාට සාමාන්‍යයි ඊට පස්සේ third එකේ the children don't make ඒකේ children කියන්නේ පුතේ children කියන්නේ ගොඩක් නේ ළමයිනේ ළමයි නම් doesn't නෙමෙයි එන්නේ don't ඇයි දේ ළමයි අයිතිනේ ළමයි කියන්නේ ගොඩක් නේ දේවල්ට අයිති නේද දේවල්ට don't නම් ළමයි children වලට don't ඒ නිසා the children don't හරිද එහෙනම් some animals මේකත් simple percentage මේකත් simple percentage කියන්නේ some animals කියන්නේ ගොඩක් නේ දේවල්ට අයිති වෙන්නේ එහෙනම් දේවල්ට don't නම් some animals වලට don't ඒ that's very easy හරි ප්‍රශ්න තියෙන්නේ ඔයාලගේ මේ පාඩම් කව වෙලා නැති එක නම් ඒක ප්‍රශ්නයක් හරි ඒකට ඉතින් විසඳුමක් කියන්නේ අපි ඉස්සරහට කරමු ඕක හරි බලමු අවසාන එක 6-1 mother කියන්නේ අම්මානේ අම්මා කියන්නේ she නේ now she වලට doesn't නම් mother ට doesn't එන්නේ simple sentence වල mother doesn't prepare tea for us සාරාංශයක් විදිහට කිව්වොත් පුතේ negative කරද්දී simple past tense වල didn't එනවා simple present tense වල don't සහ doesn't එනවා ඔච්චරයි simple past tense වල කවුරුවම didn't විතරයි එන්නේ ඒකේ don't doesn't කතන්දරයක් නැහැ simple past tense වල කවුරුවම didn't එනවා simple present tense වල I we you they out don't එනවා he she it name වලින් එකක් આવොත් doesn't එනවා I කියන්නේ මම අපි ඔයා ඔවුන් කියලා આવොත් don't ඔහු ඇය ඌ ඒක කියලා આવොත් නමක් આવොත් doesn't හරි ඕකේ නේද මේක Yes, sir. Okay. right හරි දැන් මට ලකුණු ටික ගණන් කරලා කියන බලන්න ප්‍රශ්න තුනක් තියෙනවා 5යි 10යි 10යි ඔක්කොම 20යි 25ක් තියෙනවා 25න් කීයද කියලා බලමු අහද්දි කියන්නේ එතකන් ගණන් කරගෙන තියාගන්න don't say කියන්න එපා right හරි මම පුතා ජිතුල කියන පුතා බලන්න පුතා මුල හිටියේ නෑ බලමු දැන්ට දී ලකුණු ටික කීයද ජිතුලගේ 10ක් තියෙනවා 10ක් තියෙනවා right good ඒ කියන්නේ ඔයා කරේ එකයි මං හිතන්නේ කරන්න ඕනේ right කවුමිනි දැන් අපි මෙහෙම කරමු stop okay බඩේ දැන් අපි ඉංග්‍රීසියෙන් කියමු right කවුමිනි 25. give her a clap මාත් ගහනවා මේ දැන් අපිට ගහන කට්ටියම right good and අපේ ඔමායා මිස්
தங்கச்சி சொல்லுங்க ஒமாயா 25. oh and also give her a clap right අන්න දැක්කද අපේ සදීෂ අත්ත උස්සලම ගහනවා ඒක තමයි වෙන්න ඕනේ ඒක ගොඩක් හොඳ දෙයක් පුතේ අපි ඕන කෙනෙක්ව අගය කරන්න ඕනේ ඒතකොට Tamanටත් ඒ අගය කිරීම ලැබෙනවා අපි මිනිස්සු අගය කරද්දී දැන් අපේ ලංකාවේ වෙන්නේ ගොඩක්ම අගය කිරීම නෑ නරකක් නම් මුදු අම්මේ එයා උස්සලා තියලා එයාට බනිනවා එයාගේ එක වැරදි කියලා ගොඩක් කියනවා හැබැයි හොඳ දෙයක් නම් අනේ ඔයා හොඳයි කියනවා නේද ඉතින් අපි මුදෙනුගතේ ජීවිතේ පුළුවන් තරම් මිනිස්සුන්ගේ හොඳ දේවල් අගය කරන්න අපි අගය කරොත් තමයි අපිට ප්‍රතිලාභ ලැබෙනවා අපිට පෙරලා අගය කිරීම ලැබෙනවා මේ සමාජය පුරවන්න ඕනේ අගය කිරීම වලින් අපි කාගේ හරි වැරද්දක් අල්ලගෙන යාව හංවඩු ගහන්න එක ඔයා වැරදි කියලා යාව මිනිස්සුත් එක්ක යාගෙන කියලා යාගේ වැරද්දම පෙන්වන්න නැතුව අපිට යාගේ හොඳ දෙයක් පෙන්වන්න පුළුවන් නම් එයා ඒක හදාගන්න නේද එහෙනම් වැරදි හදාගෙන හොඳ දේවල් තමයි අපි සමාජයට දෙන්න ඕනේ චූටි පාඩම හරි අපි බලමු ඊළඟට අපේ ජයති 24. ෂා ගාන ක්ලැප් එකක් 24 කියන්නේ හොඳයි එකයිනේ අඩු වෙලා තියෙන්නේ දැන් ලකුණු ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ මම හදලා දිනා අපිව හදාගමු මින්දුලි 23. good 20 වලින් උඩ තියෙන හැමෝම හොඳයි 23 හරි එතකොට අපේ ඔමායා ඕකේ සදීෂා 21. right then clap එකක් 20 right අපේ සසිත් මිස් 25 out of 25 marks. okay ගහන්න බලන්න clap එකක් good right නියමයි super එහෙනම් තෙබින්දි 21. good ගහන්න clap right විනෝෂ 24. good දෙන්න clap දිගටම ගහගෙන මේ ඉන්න සිනෝජි අපේ යෙතුලි 25. ෂා ගහන්න මම දෙනවා right good හරි එහස්න සනුලි 23. good give her clap and ehasna how about you 22. right hari දැන් අපේ answers ටික කිව්වා 25න් 25 ගත්ත ගොඩක් ළමයි ඉන්නවා අපි නේද ඉතින් හරි ලේසි දැන් මේ ප්‍රශ්න තුනට ලකුණු 25ක් හම්බ වෙනවා 25ම ගත්තා කියන්නේ දිනලා යාලා ගොඩක් right හරි එහෙනම් පුතේ මෙහෙමයි දැන් අපේ ක්ලාස් එක දැන් සෙමිනාර් එකේ අපි අවසානයේ ළඟලා දැන් අද දවසේ අපි නතර කරේ මෙතන තුනේ ප්‍රශ්න තුනක් ඒ තුන්වෙනි එකේ third question එක ටිකක් බරපතලයි ඒක මම චුට්ටක් explanation එකක් දුනා ඒකත් එක්ක චුට්ටක් වෙලා ගියා ඉතින් අපි ඊළඟ සෙමිනාර් එකේදී තව දවස් කීපකින් පස්සේ ආයෙ සෙමිනාර් එකක් තියෙනවා ඒකෙදි මෙතනින් එහාට කතා කරමු හරි එහෙනම් හරි දැන් ආය අහලා තියෙනවා හරි තිනුජි හරි good හොඳයි තිනුජි හරි 22ක් කරන් තියෙනවා ඒ හස්න 22යි good හරි කියන්නම් සින්දුවෝ කියන්නම් එතකොට හරි මෙසේජ් දාලා දෙනවා කට්ටිය දැන් ඉතින් එහෙනම් දැන් අපි දිගටම අපේ සීනියර්ස් වල සම්බන්ධ වෙන්න එක දිගට සම්බන්ධ වෙන්න මග හරින්න නැතුව ඉන්න රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම බලන්න හැමෝම රෙකෝඩින් බලන්න දැන් අද මේ ක්ලාස් එක දැන් තාචුට්ටෙන් එන්ඩ් කරනවානේ එන්ඩ් කරලා පස්සේ ඔයාලා මම කමෙන්ට් එකක් දාන්න තියෙනවා ගෲප් එකේ ඔයාලා අපේ මේ ක්ලාස් එක ගැන අම්මලට හරි කියන්න කමෙන්ට් එකක් දාන්න කියලා ගෲප් එකට මම දාන්න කොහම ටිකටම දාගෙන යන හොඳයිද නැද්ද කියලා දාන්න ඕකේ නේද Okay, sir. Okay. right Okay, sir. හරි එහෙනම් හරියද එහෙනම් අපි ක්ලාස් එක එන්ඩ් කරමුද Yes. yes මොකද්ද Okay, sir. right එහෙනම්
අපි පුතේ අපි ඊළඟ සෙමිනාර් එකේ දවසේ හම්බ වෙමු. අපි සෙමිනාර් එකේ අවසානම සිදුත් කියමු. එහෙනම් ඊළඟ දවසේ හම්බ වෙන බලාපොරොත්තු වෙන අද third question එකෙන් මම නවතිනවා. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. එතකන් ඔයාලට බුදු සරණයි ජේසුස්පීටයි goodbye. Goodbye, sir. Thank you, sir. Goodbye, sir. Thank you, sir. Thank you, sir. Goodbye, sir. Goodbye, sir. Bye, Bhavan, sir.